ඔබත් පැය 12ට වඩා නිරාහාරව ඉන්නවද? බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි ඇඟේ බර අඩු කරගන්න, රුධිර කොලෙස්ටරෝල් පාලනය කරගන්න, ඒ වගේම රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය එහෙම නැතිනම් දියවැඩියාව පාලනය කරගන්න පැය 12කට වඩා නිරාහාරව සිටීම. මේ දේවල් කරන බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මෙවැනි දිගු වේලාවක් තිස්සේ නිරාහාරව සිටීමෙන් පසුව ඔබ ගන්න පළවෙනි ආහාර වේල මොන වගේද වෙන්න ඕනේ කියන කාරණාව. ඔබ පැය 12කට වඩා නිරාහාරව සිටින විට ඔබගේ දේහය ඉන්සුලින් වලට තියෙන සංවේදීතාවය වැඩි වෙනවා. මේ හේතුව නිසා ඔබ මුලින් ගන්න ආහාරයෙන් ඔබගේ රුධිරයේ තියෙන සීනි සහ කොලෙස්ටරෝල් ප්‍රමාණයන්ට බලපෑමක් ඇති කරන්න පුළුවන්. එය ඔබගේ දීර්ඝකාලීන සෞඛ්‍ය තත්ත්වයට බලපානවා. මේ හේතුව නිසාම ඔබ මෙවැනි ආහාර වේලක් ලබා ගන්න අවස්ථාවේදී එම ආහාර වේල මෘදු ඒ වගේම පෝෂණ ගුණයෙන් අනුන අධික ලෙස මේදේ රහිත පිරිපහදු කළ පිච්ඨය රහිත ආහාර වේලක් විය යුතුයි. ශ්‍රී ලාංකේය අපිට මේ සඳහා තියෙන හොඳම ආදේශකයක් තමයි රතුබත් හෝ සුදු කැකුළු බත් ස්වල්පයක් සමග පිඟානෙන් අඩකට වඩා හොඳින් එළවලු තියෙන මාළු පෙත්තක් හෝ කුකුල් මස් ස්වල්පයක්, ඒ දෙකම නැතිනම් බිත්තරයක් සමග පරිප්පු ස්වල්පයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. මේ වගේ ආහාර වේලකදී ඔබේ රුධිරයට සීනි එකතු වෙන ඉතාම ස්වල්ප වශයෙන්ුයි. ඊට අමතරව ඔබට පුළුවන් ඉන්දියාප ස්වල්පයක් පරිප්පු සමග මාළු පෙත්තක් ආහාරයට ගන්න. අවශ්‍ය නම් ඔබට බිත්තර ආපයක් වුණත් කන්න පුළුවන්. ඒ වගේම සීනි එකතු කරපු නැති කොළ කැඳ ස්වල්පයක්, කුරක්කන් කැඳ වගේ දේවලුත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. මේ ආහාර වලින් ඔබට ඊටාම සෞඛ්‍ය සම්පන්න තන්තු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. එමගින් ඔබේ නරක කොලෙස්ටරෝල් ඒ කියන්නේ LDL ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. ටිකක් පොෂ් විදියට කන්න ඕනේ නම් බිත්තර ඔම්ලට් එකක් දාලා නිවිති, තක්කලි, ලූණු, සලාද කොළ වගේ දාලා හදා ගන්නත් පුළුවන්. මේ ආහාර වල ජිම් ගිහිල්ලා ඇඟ අඩු කරගන්න උත්සාහ කරන ඒ කියන්නේ හයි ප්‍රෝටීන් සීරෝ ස්පයික්ස් බලාපොරොත්තු වෙන අයට ඊටාම වැදගත්. දැන් අපි බලමු මේ වගේ වෙලාවකින් පස්සේ ඔබ නොගත යුතුම ආහාර මොනවද කියලා. පිරිපහදු කරපු පිටි වලින් හදපු ගැඹුරු තෙලේ බැදපු ස්නැක්ස් එහෙම නැත්නම් පේස්ට්‍රි වර්ග නම් ගන්නම හොඳ නැහැ. මාළු බනිස්, රෝල්ස්, පැටිස් වඩේ වගේ දේවල් තමයි මේවට අයිති වෙන්නේ. පැය 12කට වඩා බඩගින්න ඉඳලා මේ වගේ දේවල් කෑවට පස්සේ ඔයාගේ රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය වගේම රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඉතින් මේ හේතුව නිසා ඔයා නිරාහාරව ඉඳලා ගන්න පළවෙනි ආහාර වේල ඉතාම හොඳ ආහාර වේලක් වෙන්න ඕනේ. සකස් කරපු ආහාර ගන්න එපා. හැම වෙලාවෙම සම්පූර්ණ ආහාරයක් ගන්න. විශේෂයෙන්ම තන්තු සහිත ප්‍රෝටීන් බහුල ඒ වගේම තෙල් අඩු ආහාර වේලක් තෝරගන්න. මම ඩොක්ටර් රවින්දු උඩගමගේ